හායි යාළුවනේ අපි දෙන්න අද වීඩියෝ එකක් කරන්න හිතුවා. විශේෂයෙන්ම මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මේ වීඩියෝ එක බලලා ඔයාලා ෂෙයා කරන්න දන්නේ නැති අයට දැනගන්න. අපිට පොඩි සිදුවීමක් වුණා. සෙන්සුරාදා දවසේ සෙන්සුරාදා කියන්නේ හරියටම 10 වෙනිදා මැයි 10 වෙනිදා මේ සිදුවීම වුණේ. අපි දෙන්න කොළඹ ගියා. කොළඹ ගිහිල්ලා දැන් මේ චාම්ස් පාක් කොළඹ හරියටම ගත්තොත් ඔයාලා මේන් ස්ට්‍රීට් එකේ පටන් ගන්න තැන සම්පත් බැංකුවේ ටිකත් එක්කම රවුන්ඩ් බවුට් එකත් එක්ක තියෙන දවසකට වාහන 3500ක් විතර ඇතුළට එන පාක් එකක්. මේ අත්දැකීම සමහර විට අපි කියද්දි තව අය කියයි අපිටත් ඔහොම දෙයක් වුණා කියලා. මොකද අපිට එහෙම තේරුණා පස්සේ ඉන්සිඩන්ට් එකට කරුණු හොයා ගනිද්දි. මේ චාන්ස් පාක් එකට අපි වාහනේ දාලා වෑන් එක ගියා අපි. අපේ වෑන් එක දාලා අපි දෙන්න ආවා අපිට ගියා අපි මේ බඩු ගේන්න. ඒ ගිහිලා පළවෙනි පාරත් ගෙනල්ලා බඩු දැම්මා. අපි සෑහෙන ගාණක් වටින බඩු ගෙනල්ලා දැම්මා. දෙවෙනි පාරත් ඒ විදිහටම ඊට වඩා අපි වටින දේවල් ගත්තා. එතකොට දෙවෙනි පාරත් බඩු ගෙනත් දැම්මා. තුන්වෙනි පාර අපි දෙන්න පොඩි අයිටම්ස් වගේක් ගන්න ගියේ රුපියල් 10,000ක වගේ දේවල් වගේක් ගන්න ගියේ. ඊට පස්සේ ඒ ටික අරගෙන අපි එනකොට ඇත්තටම අපේ වෑන් එකේ දොර ඇරලා කියලා කියන්නේ මේක මේ අපි ලොක් කරලා නොගිය අපි ඉරෙස්පොන්සිබල් වැඩ කරලා නෙවෙයි. අපි ලොක් කරලා ගියපු එකේ ෂටර් එකේට ඒ කියන්නේ වෑන් එකේ ෂටර් එකේ ඉන්නේ ප්ලාස්ටික් ලොක් එකක්. ඒක මොකක් හරි ටූල් එකක් යූස් කරලා හරි මොකක් හරි කරලා ඒක ඕපන් කරලා සයිඩ් ඩෝ එක ඇරලා තිබ්බා. අපි එනකොට සයිඩ් ඩෝ එක ඇරලා. එතකොට එතෙන්ට ගියාට පස්සේ අපිට තේරුණා අපේ මම ෆස්ට් චෙක් කරද්දී ඉස්සරහා තිබිච්ච සමහර යම් ඒ කියන්නේ මගේ වොච් එකක් තිබ්බා. ඒ වොච් එක නෑ ඒ වගේ දේවල් ටික අඩුපාඩුයි කියලා. පස්සේ පිටිපස්ස ඇරලා බලද්දී අපි ගෙනාවු බඩු වලින් 75%ක විතර ප්‍රමාණයක් බෑග්ස් නෑ එතන. ඒ කියන්නේ 75%ත් ඇවිල්ලා මෙහෙමයි. එයාලා ගෙනියලා තියෙන්නේ වටිනම දේවල්. එයාලා වටිනාකම් දන්න බඩු ටික ගෙනියලා තියෙන්නේ. කේක් බඩු ගෙනාවා මම ගොඩාක් ගෙනාවා. ඇත්තටම අපේ නැති වුණා ලක්ෂ එකමාරක 1.75ක විතර බඩු ඒ වෙලාවේදී අපේ ඇත්තටම නැති වුණා. තිබ්බේ බොහොම අඩු ප්‍රමාණයක් රුපියල් 30000ක විතර බඩු වගේක් තිබ්බා. ඒ වගේ බඩු වගේක් තිබ්බා. නමුත් අර අපි ආයෙ තුන්වෙනි පාර ගෙනාවු බඩුත් එක්ක ඇත්තටම වටින දේවල් නැහැ එතන. ඒකෙදි පැහැදිලි කරන්න ඕන ඔයාලා චාන්ස් පාක් යනවනම් පැහැදිලිව යන්න එපා. අනිත් එක ඔයාලා යන්න ඉස්සෙල්ලා ඔයාලට තියෙන රිස්ක් එක තේරුම් ගන්න ඕන නම් ඔයා ඒ දෙන බාකෝඩ් එකත් එක්ක දෙන පොඩි කැටලොග් එකක්. ඒ කැටලොග් එකේ පිටිපස්ස කියවන්නේ ඒක සිංහලෙන් නෑ. තියෙන ටැමිල් and ඉංග්‍රීසි වලින් විතරයි. ඒක තියෙන්නේ තමන්ගේ බඩු අපි මේකේ. ඒක කියන්නේ සිංහලෙන් නෑ කියන එකේ හේතුව ඇවිල්ලා අපිට ඉංග්‍රීසි වලින් දෙයක් තියෙද්දි අපිට අග්ගාලා එක කියවන ප්‍රමාණය අඩුයිනේ. සිංහල අපි සිංහල මිනිස්සු අපි ටක් ගාලා බලන්නේ සිංහලෙන් දෙයක් තියෙද්දි ඔක කියවෙනවා. ඒක පැහැදිලිවම තියෙන්නේ ඔයාලා මේ ඇතුළට ගෙනියන වාහනේට මොකක් හරි දෙයක් වුණොත් එයාලා රෙස්පොන්සිබල් නෑ. ඒ වගේම තමයි වාහනේ ඇතුලේ තියෙන බඩු ටිකක් නැති වුණොත් ඒකටත් රෙස්පොන්සිබල් නෑ කියලා. එතකොට වාහනයක් ඇතුලේ තියෙන බඩු ටිකක් නැති වෙන එකට රෙස්පොන්සිබල් නෑ කියන්නේ වාහනේ බ්‍රේක් කළානේ කොහොම හරි. කියන්නේ ඇතුලේ තියෙන බඩු ගන්න එක්ක ලොක් එක කඩන්න ඕන. නැත්නම් වීදුරුවක් කුඩු කරන්න ඕන. ඒ කිසිම දෙයකට එයා රෙස්පොන්සිබල් නැති විදියට තමයි යාලා වැඩේ කරගෙන යන්නේ. අපි බොරුවට අපි විශ්වාස කරලා පාකින් එකට සල්ලි දීලා පාකින් එකේ දාලා එන්නේ වාහනේ අපි හිතනවා මේක අපේ වාහනේට ආරක්ෂාව කියලා. ඇත්තටම ඔයාලට පුළුවන් නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. පොඩි හරි දෙයකින් අනිවාර්යෙන් try කරලා ඒගොල්ලෝ වාහනේ මොනාම හරි දෙයක් කරලා items අරගෙන යනවා. ඉතින් එතනදී ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලට මේට කලින් හරි මේ වගේ දෙයක් වෙලා තියෙනවනම් එක පොලිසිය දැනටත් පැමිණිලි තියෙනවා මාස 3-4ක යාලා එන්න කියලා ආපු නැති වීඩියෝ ෆොටේජ් දීපු නැති ඒ වගේම යාලා රිපෝට් ඒ කියන්නේ මේ ප්‍රශ්නය විභාග කරන්න ආපු නැති අපිටත් දැනට වීඩියෝ ෆොටේජ් හම්බෙලත් නැහැ වීඩියෝ ෆොටේජ් ටික ඉල්ලුවට පොලිසියට දීලත් නැහැ දැන් කෝට් ඕඩර් එකක් අරගෙන ඉවරලා වීඩියෝස් ටික ගන්න ඒ ටීම් එක යනවා කියලා කිව්වා. ඒ වගේ සිටුේෂන් එකක් තියෙද්දි ඔයාලා මේ චාන්ස් පාක් එකට වාහනයක් දානවා නම් දෙපාරක් හිතන්න. මොකද කිසිම රෙස්පොන්සිබිලිටි එකක් නැහැ. වගකීම ඔබ සතුව විතරයි. ඒ කියන්නේ අපි සල්ලි දීලා පාක් එකකට දාලා තිබ්බට එයාලා අපේ වාහන බලා ගන්න නෙමෙයි දාලා තියෙන්නේ. එයාලා එතනින් සල්ලි අරගෙන එයාලගේ එක බේර ගන්න එක විතරයි කරන්නේ. ඒ කියන්නේ මේ වෙලාවේදී අපේ බඩු ටික නෙමෙයි අපේ වෑන් එක නැතුව ගියත් එයාලා කියන කතාව තමයි අපිට කරන්න දෙයක් නැහැ. අපි වග කියන්නේ නැහැ වාහන වලට අපි එතකොට මට හිතා ගන්න බැරි අපි සල්ලි ගෙවලා යන්නේ අපි මොනා කරාටද කියලා. අපිට ඕන තැනක වෑන් එකේ. එහෙනම් ඉතින් වෑන් එකේ බඩු නැතුව යනවා කියලා අපි දන්නවා නම් චාම්ස් පාක් එකේ අපි ගිහිල්ලා මහපාරේ වෑන් එක නතර කරලා යනවනේ.
අනිත් එක ඒ වගේ දැනගන්න ඕන වැඩක් දෙයක්. තමයි. දැනගන්න ඕන දෙයක් එයාලිනා කියනවා ෆ්‍රන්ට් ඩෝර් එකේ කරනවා වටින්ම කොහෙවත් එන්න බෑ කියලා. ඔයාලට ඒ මම්බේ කියන එක ප්‍රූෆ් එක දැනගන්න පුළුවන්. ඔයාලා කොටුවේ පොලිසියට කියනවා පොලිසිය කියනවා පිටිපස්සේ තාප්පෙන් පැනලා ඕන කෙනෙකුට එන්න පුළුවන්. මොකද මේන් රෝඩ් එකක් මේන් රෝඩ් තියෙනවා එකක් තියෙනවා. එයාලා විතරක් එයාලගේ සේෆ්ටි කෙනෙකුට පිටිපස්සේ කාටවත් එන්න සහ බෑ. ඇත්තටම පොනේ කියන්නේ එයාලා කියනවා චාම්ස් පාක් එකේ කියනවා එයාලා කියනවා මේ පොලිසියෙන් මේවා ක්‍රියාත්මක කරන්න නැහැ එහෙම කියලා. නමුත් ඇත්තටම පොලිසියට යන්න වගේ දෙයක් සිදුවීමක් වුණොත් පොලිසිය ක්‍රියාත්මක වෙනවා. තවටත් අපේ සිදුවීම ඇතුලේ පොලිසිය ඉන්නවා. මම රෙකමන්ඩ් කරනවා කොටුවේ පොලිසියට ඇත්තටම අපි ස්තුති කරනවා එයාලා අපේ ආරක්ෂාව ගැන හිතපු එක ගැන. ඉතින් මට කියන්න තියෙන්නේ අන්තිම මොහොතේ ඔයාලා චාන්ස් පාක් එකට දාන්න හිතන් ඉන්නවා නම් සහ දානවා නම් ජීවිතේට එතනට දාන්න එපා. ඊට වඩා හොඳයි ඔයාලා මහපාරේ මේ මේන් රෝඩ් එකේ කොහෙන් හරි ඇත්තටම නතර කරලා වාහනේ යන්න. සහ තව දෙයක් කියන්න ඕනේ මොන පාක් එකක දැම්මත් අපි දෙන්න විතරයි බඩු ගේන්න ගියේ ඒක හින්දා කෙනෙක්ව තියන්න විදිහක් තිබ්බේ නෑ වෑන් එක ඇතුලේ. අපි මේ වීඩියෝ එක කරන්නේ අපිට ඊළඟ පාර ආයි ගිහිල්ලා බඩු ටික ගේන එක වැඩක් නෙමෙයි. නමුත් තව කෙනෙක්ට මේ සිදුවීම වුණොත් දැන් අපි දෙන්න දන්නේ නැති හින්දානේ අපි දෙන්න ඔය සිදුවීමට මුහුණ දුන්නේ. එතකොට තව කෙනෙක් දන්නේ නැතුව ඔය වැඩේට මුහුණ දුන්නොත් එයාලා පව්. ඉතින් ඒක හින්දා පුළුවන් නම් ළමයි තියලා යන්න එපා. හරිම භයානකයි. විශේෂයෙන් කාන්තාවන් තියලා යන්න එපා වෑන් එක ASCII. ළමයි තියලා යන්න එපා. ඔයාලට පුළුවන් නම් පිරිමි කෙනෙක්ව කවුරු හරි වැඩිහිටි කෙනෙක්ව එක්කන් ගිහිල්ලා එයා වෙතන තියලා